අත්හැරීමත් ප්‍රේමයක් 21 කොටස. අනේ මොකද්ද උනේ කියන්නකෝ මාව බය කරන්නේ නැතුව කාට හරි කරදරයක්ද? අයියෝ ඔය තරම් අඬන්නේ උමා. ට්‍රේන් එක ස්ටේෂන් එකකින් නවත්තපු වෙලේ මම උමාට කෝල් එකක් ගත්තා. ඒ වෙලේ උමා හිටියේ හොඳටම අඬ. ඇත්තමයි මගේ හිත බඩුව පපුව පිච්චුන තරම්. දරුවන්ට හරි අම්මා අප්පච්චිට හරි කරදරයක්ද කියලා හිත ගැහුණා. ඒත් සිද්ධ වෙලා තිබුණේ වෙන දෙයක්. මට හරි දුකයි අනුරාධ. අනේ උමා මොකද්ද උනේ? මම එන්නද මේ ගමන පැත්තකට දාලා? එපා අනුරාධ, ඔයා චතුරික හොයාගෙන එන්න. මට සමින්දි දැක්කහම ලොකු දුකක් දැනෙනවා අනුරාධ. මම එයාට කොච්චර වෛර කළාද? පව් අහිංසකේ ඉතින්. හිතන්න එපා උමා. ඒ අපි පෘථග්ජන මිනිස්සු නිසා. දැන් ඔයා ඇත්ත දන්නවානේ. ඔයා හිතනවා නම් ඔයා සමින්දිට අහේතුක වෛර කළා කියලා ඔයා සමින්දිට හොඳින් සලකන්න. එතකොට ඒ හැම දෙයක්ම ඉවරයි මැනික. ආයිත් ට්‍රේන් එක යන්න සැරසුන නිසා මම ඇමතුම විසන්ධි කළා. ඒත් මනසේ ඇඳුනේම උමාගේ කඳුළු සටහන්. අනේ මන්ද වෙලාවකට උමා මටත් වඩා සංවේදී කියලා මට හිතුණා. මට ඇයි බැරි අනුරාධ ඔයාව සමින්දිට දෙන්න? ඇයි අපේ මේ ආත්මාර්ථකාමීකම්? ඔයා මොනවද උමා මේ කියන්නේ? ඔයා ඔහොම හිතුවොත් අපි පැටව දෙන්නට යන කලදවසක් නැතුව යාවි. මගේ හිස යකාගේ කම්මල වගේ. චතුරික හොයන්න ගියාට චතුරික හම්බ වුණේ නැහැ. චතුරික කොහේ ඉන්නවාද කියලා දන්න කිසිම කෙනෙක් ඒ පළාත්වල හිටියේ නැහැ. සමහර විට ඈත කැලයක ගල් ගුහාවක් තියෙන බවත්, එහි කවුරුන් හෝ හිඳින බවත් ඒ පළාත්වල මිනිසුන් කිව්වා. ඒත් එතනට යන්න ලේසි නැති බව තමයි හැමෝම කිව්වේ. තනියම යන්නත් එපා කියලා හැමෝම කිව්වා. ඒක හුඟක් භයානක ගමනක්. අලි කොටි වලස්සු මැදින් යන්න තියෙන ගමනක්. අනේ දෙයනේ චතුරික, උඹට මේ හැම දෙයක්ම උනේ මම නිසා නේද? අනේ චතුරික ඉන්න තැනකින් වරෙන් අයියේ. සමින්දි උඹ එනකම් බලන් ඉන්නවා අයියේ. මම අඬාම වගේ ආපහු ගෙදර එන්න කෝච්චියට ගොඩ වුණත් ගෙදර එන්න හිතක් තිබුණේ නෑ. ඒකට හේතුව මම චතුරික හොයන්න සතියක් නැවතිලා හිටියා. ඒ කාලය ඇතුළත සමින්දිගේ ටිකට් කපලා උමා සමින්දිව ගෙදර ගෙනත්. දෙයනේ මොනවද මේ වෙන්නේ? මම දැන් කොහොමද ඒ ගෙදර ඉන්නේ? මම ගෙදරට ගොඩ වැදුනේ යක්ෂයා වේශ වෙලා. මොකද්ද උමා ඔයාටයි අම්මටයි හැදුණු පිස්සුව සමින්දි ගෙදරට ගේන්න තරම් මිනිස්සු මොනවා නොකියයිද උමා? ඔයා කොහොමද මේ වගේ දේවල් දරාගන්නේ? මම කොහොම හරි දරාගන්නම් අනුරාධ. ඒ සමින්දිට මේ හැම දෙයක්ම උනේ ඔයා නිසා කියලා විතරක් නම් අමතක කරන්න එපා. ඔව් පුතේ, ඒ දරුවා අසරණ වුණේ ඔයා හින්දා. කාත් කවුරුවත් නැති ඒ කෙල්ල ගෙනත් සාත්තු කරනවා කියන්නේ පිනක් පුතේ. අනිත් එක ඔයාගේ හිත දන්නවා නම් පුතේ ඔයා වරදක් නොකළා කියලා ඇයි යා මේ ගෙදර හිටියම මක් වෙනවද? ඒ ප්‍රශ්නෙට මටත් උත්තර ඕනි අනුරාධ. ඔයයි සමින්දි අතර වැරදි සම්බන්ධයක් තිබුණේ නැත්නම් ඇයි ඔයා කලබල වෙන්නේ? සමින්දි මේ ගෙදර ඉන්න එකට කාලා වරෙන්කෝ උමයි අම්මයි හදන්නේ. එතකොට මේ මාව පරීක්ෂා කරන්නද? දැන් මම කරන්න ඕනේ මොකද්ද? මට කිසිම දෙයක් තේරුනේ නැහැ. තව කොටසක් ඉදිරියට. මේ වගේ ලස්සන කතා තවත් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරගෙන යන්න. ආදරේ වස්තුලාට හැමදාම